අදහා ගන්නට බැරි සිදුවීම් සමුදායක් අද පළවෙනි කීම තුළ අපිට පෙන්නලා දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තේ ලෝකයේ කෙමෙන් අවසන් වෙන්නට යනකොට මිනිස්සු ඔබ මගේ ජීවිත දවසින් දවස තප්පරේ ගෙවෙන්නේ අපේ ජීවිතයේ අවසානක මොහොතයි. ගමතුරක් ඇවිල්ලා නාය ගිහිල්ලා ජීවිත ගණනාවක් මිහිදන් වෙනකොට පොළොවට යට වෙනකොට අපි කවදාවත් සූදානමක් ගැන හිතුවේ නැහැ. එක් ගෙදරක එක්කෙනෙක් ඉතුරු වෙලා තව කෙනෙක් මියදෙනකොට ඒක කොච්චරනම් වේදනාවක්ද ගිරිලා අපිට කතා කරා දේව වචනය තුළ. අපි හැමෝම සැබෑ සූදානමකින් මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පිළිගන්නට ලැස්ති වෙන්නට අවශ්‍යයි. නොගුණ ගොඩක් දේවල් මේ ලෝකයේ තුල සිදු වෙන්නට පටන් ගන්නවා. එහෙනම් අපේ හදවත් තුළ ඒ නොගුණ නොවෙනස් වූ දේවල් වෙනස් කරගෙන අපි දෙවියන් වහන්සේව පිළිගන්නට සූදානම් වෙන්න ඕන. අපි දිවස ගත්තාම සම්පූර්ණයා භාර්යාව අතර කොච්චරනම් විරසක භාවයක් තියෙනවද? අපි පෞල් ජීවිතය ගත්තොත් සමානක් වෙලාවට පෞල් ජීවිත යුද පිටියක් හා සමානයි. අපි සාමය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ යුද්ධකින් අපි ලබන සම්යක් නැහැ. ඊට වඩා එහා ගිය සාමයක් ගැන තමයි උන්වහන්සේ අද අපිට කතා කරන්නේ. අතුලාන්ත සාමය සමාදානය. සිංහෙකුට වසු පැටවෙකු ළඟ ළඟින්නට පුළුවන් නම් දරුවෙකුට ණයෙකුගේ ගුලක් ළඟ සෙල්ලම් කරන්නට පුළුවන් නම් පොළොංගික පිට අත තවන්නට පුළුවන් නම් මේ කවදාවත් නොවන දේවල් ලෝකයේ අවසානයේ සිදු වෙනකොට අපිට උන්වහන්සේ ආරාධනා කරනවා වෙනස් වෙන්න පිළිගන්න හැමදෙනාම තාත්තට අම්මව පෙන්වන්න බැරි වෙනකොට අම්මට නැන්දම්මව පෙන්වන්න බැරි වෙනකොට දරුවන්ට දෙමාපියන්ව පෙන්වන්නට බැරි වෙන ලෞකික ජීවිත අපිට මතක් කරලා දෙනවා. මේ හැම දෙයකම වඩා වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය සොයාගෙන යාමයි. ඒ නිසා අපි හිතනවා වෙනස් වෙන්න අපිට කාලයක් තියෙනවා. අවසාන විනිශ්චය එන්නේ ලෝකයේ අවසානයේදී කියලා. ලෝකයේ අවසන් වෙන්නට කවදා දින කොච්චර ගත වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපේ ජීවිතය අවසන් වෙන්නේ කොයි මොහොතේද කියලා අපි දන්නේ නැහැ. අද වෙන්න පුළුවන්, මේ මොහොතේ වෙන්න පුළුවන්, හෙට වෙන්නට පුළුවන් අපිට අපේ ජීවිතය නැති වෙන්නේ. ස්වභාවික විපත්තින් අපිට හැම වෙලේම මතක් කරලා දෙන්නේ මේ අනිත්‍ය ලෝකයේ තුල වස්තුව රැස් කරගන්නවට වඩා දෙවියන් වහන්සේ ළඟට යන්න අපේ වස්තුව එකතු කරගන්නට ඕන. දයාවේ හදවත් බොහෝමයක් අද මේ සමාජය තුළ අවතැන් වූ මිනිසුන් වෙනුවෙන් යොමු වුණා. අවතැන් වූ මිනිසුන් ජීවිතේ බලාපොරොත්තු සුන් වෙනකොට ආගමන කාලය තුළ ස්වාමීන් වහන්සේ අපිට බලාපොරොත්තුවක් දෙනවා. ඔබේ ජීවිතේට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තියෙන්නේ මේ නැති වෙන ලෝකයේ නෙමෙයි සදාතනික ජීවනය ස්වාමීන් වහන්සේ තුළ ලැබීමයි මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ නිසා කුල්ල දැනටමත් තියෙන්නේ දෙවියන් වහන්සේගේ අතෙහි කියනවා. පොරව දැනටමත් ගහ මුල තියලා තියෙන්නේ. කපන්න විතරයි තියෙන්නේ. කුල්ලෙන් පොළලා ඉවත් කරන්න විතරයි තියෙන්නේ. බොල් නොනිවෙන ගින්නෙහි දැවෙන්නට හරිනවා. ජීවිත වෙනසක් කරා යන්නට පුංචි හෝ දෙයකින් වෙනස් වෙන්නට කැමති මිනිසුන්ද දෙවියන් වහන්සේ ළඟට අපගෙන වෙනසක් කරා යන්නට අකමැති අපි හැමදෙනාම ඒ කවදාවත් නොනිවෙන ගින්නෙහි ස්වාමීන් වහන්සේ හෙළනවා. සුදානමක් අපි හැමදෙනාටම අවශ්‍යයි. පිළිගමු අපි හැමදෙනාම සාමයෙන් අපි හැමදෙනා තුළම ජීවත් වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ මතක් කරලා දෙන්නේ මේ ලෝකයේ තුල අපි වැටවල් ගහගෙන මේ ලෝකයේ තුල අපි අපිට කියලා මට කියලා දේවල් රැස් කරගත්තට ඒ දේවල් නැති වෙන්නට යන්නේ එක මොහොතයි. ඒ නිසා ඇතිවන සදාතනික ජීවනය කරා යන්නට නම් සැබෑ මනස්ථාපනයක් අප තුළ ඇති වෙන්නට ඕන. මම ගත කරපු ජීවිතේ එයා ගත කරපු ජීවිතය ගැන නෙමෙයි අපි හිතන්නට ඕන. අපි අද ගොඩක් හිතන්නේ
මගේ ජීවිතය ගැන නෙවෙයි අනිත් කෙනා ජීවත් වෙන විදිය. ඒ කෙනා වෙනස් වෙන්නට ඕන. එයා මෙහෙම ජීවත් වුණා නම් හොඳයිනේ. එයා මෙහෙම කරා නම් හොඳයිනේ. ඔය කරන දේ එයා නැවතුවා නම් එයාගේ ජීවිතේ තවත් යහපත් වෙන්නේ. අපි ගොඩක් බලන්නේ අනිත් කෙනා දිහා. තමන්ගේ අතුලාන්තයට ගිහිල්ලා තමන් දිහා බලන්නට අපිට අද උවමනාවක් නැති වෙලා තියෙනවා. මගේ ජීවිතේ මේ අඩුපාඩුව හදාගෙන මම වෙනස් වුණා නම් කොච්චර ලස්සනද මගේ ජීවිතේ. මම යහපත් වුණා නම් මම බහැපත් වුණා නම් මම නිහතමානී වුණා නම් මගේ ජීවිතේ කොතරම් ලස්සනද. මේ කරුණ කාරණා අපිට හිතන්නට පුළුවන් නම් අපි හැමදෙනාටම සැබෑ මනස්ථාපනයක් තුළ දෙවියන් වහන්සේව පිළිගන්නට රහසික පුත්‍රයාණන් ලෝකෙට පැමිණෙන්න දෙන අපි හැමදෙනාම උන්වහන්සේ අපේ හදවතට පිළිගන්නට අපේ ජීවිත ලස්සන කරගන්නටම අවශ්‍යයි. මගේ ආදර ප්‍රේමාන්තයේ සැබෑ බෞද්ධිස්මයක් ලබන්නට නම් අපි මුළුමනින්ම අපගේ ජීවිත පාපයන්ගෙන් නිදොස් වෙන්නට ඕන. පාපයේ වරද අඩුපාඩුව මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ කොටසක් වෙනකොට දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදය අපි තුළින් ටිකෙන් ටික ඉවත් වෙන්නට පටන් ගන්නවා. මනස්ථාපනයක් නැති තැන, යහපත් ජීවිතයක් නැති තැන දෙවියන් වහන්සේ අප තුළ නැති බව උන්වහන්සේ පෙන්නලා දෙනවා. ඒ නිසා සැබෑ වෙනසක් කරා අපි යනවා නම් අපිට සතුටක් අත්දකින්නට හැකියාවක් ලැබෙනවා. අද පිළිතුරුගේ කතා කරා අපි සැබෑ සතුටක් කරා යන්නට නම් අපි දෙවියන් වහන්සේ තුළම ජීවත් වෙන්නට අවශ්‍යයි. මගේ ආදර ප්‍රේමාන්තේනි, මේ ලෝකයේ තුල වස්තුවට, ධනයට, බලයට අපි ගොඩාක් ඇලුම් කරනවා. නමුත් අපි මතක් කරලා දුන්නා ගිය සතියේ ඒ හැම දෙයකම අපේ ජීවිත ගලව ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ හැම විපත්තියක්ම හැම දෙයක්ම මතක් කරලා දෙන්නේ මිනිස්සු අපේ ජීවිතවල තියෙන අඩුපාඩුකම් නිසායි මේ ලෝකයේ මේ විදිහට වෙනස් වෙන්නට පටන් ගන්නෙ. හැබැයි දෙවියන් වහන්සේ තුල ඒ කිසිම දෙයක් නැහැ කියනවා. වෛරයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, පරිගැනීමක් නැහැ. ඒ හැම දෙයකම වඩා සතුට සාමයයි උන්වහන්සේගේ රාජ්‍ය තුල තියෙන්නේ. එහෙනම් අපේ එකම බලාපොරොත්තුව ඒ සාමය සතුට ජීවිතය ඇති කරගන්නටයි. බලාපොරොත්තුවේ පහන් අපි හැමදෙනාම ජීවිතේ දල්වගෙන සාමයේ සතුට සැනසීම කරා යන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි හැමදෙනාටම දෙන්නට කියලා අපි ඉල්ලමු. උන්වහන්සේගේ අතේ අපේ ජීවිත තියලා තියෙන මේ මොහොතේදී උන්වහන්සේට අවශ්‍ය නම් අපි යහපත් නම් උන්වහන්සේ අපිට යහපත් දැනගත්, අපි අයහපත් නම් උන්වහන්සේ අපිට අයහපත් දැන තියලා විනිශ්චය දෙනවා. ඒ නිසා සැබෑ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ විනිශ්චය කරා යන්නට අපේ ජීවිත වෙනස් කරගමු, අයිති කරගමු. බලාපොරොත්තු වෙනතුව ජීවත් වෙමු. සැබෑ සූදානම මනස්ථාපනය තුළ පාපෝච්චාරණයකට අපි ඇතුල් වෙමු. දෙවියන් වහන්සේ පිළිගන්නට අපේ හදවත් යහපත්, නිහතමානී, බැහැපත් ජීවිත බවට පත් කරන්නට කියලා අපි යාඥා කරමු. ආමෙන්.